ළමයි සුබ උදෑසන. ඔයාලා දැන් මීට ඉස්සර ඉගෙන ගත්තා න රීති. අද මම ඔයාලට කියලා දෙන්නේ ල රීති. අනේ මේව නම් අවශ්‍ය නැහැ කියලා හිතන්න එපා. පාර්ට් 1 එකට ප්‍රශ්න කීයක් එනවද? 40න් 8ක් එනවා. නිවැරදි අකුර තෝරන්නයි ඒ වගේම උච්චාරණය. උච්චාරණය කියන්නේ උච්චාරණය කිව්වට එතන අපි හරි අකුර දැනගෙන ඉන්න ඕනේ. වැඩි අවධානයක් යොමු කරන්න. දැන් අපි ඉගෙන ගමු මොකද්ද? හරි. මේක දන්තජල මූර්ධජල. මූර්ධජල ලියනකොට මෙහෙම ඇතුලින් ගන්න ඕනේ. මෙහෙම මෙහෙම. දන්තජලු මූර්ධජලු මෙහෙම ලියන්නේ නැහැ. සමහර ළමයි මෙහෙම යන්නට වගේ මෙහෙම ඉරක් දානවා. එහෙම දාන්නෙත් නැහැ. දන්තජලු මූර්ධජලු මෙහෙම පල්ලෙහාට මෙහෙම දාන්න එපා පිළ වගේ. හරි. දැන් අපි පළවෙනි රීතියට යමු. මූර්ධජල හල් නොවන නිසා හල්වන අක්ෂර දන්තජල වේ. බලන්නකෝ හල් කිරීම. දැන් දෙමළ වල හල් කිරීමට දැන් ල මේක ල මම ඩොට් එකක් තියන්නේ. ඒක තමයි සිංහල වල දැන් හල් කිරීම කියන්නේ සිංහලේ හල් කිරීම දාන්නේ කොහොමද? මේක ල නම් හල් කිරීම දාන්නේ මෙහෙම මෙහෙමත් දානවා මෙහෙම දානවා උට්. එතකොට සිංහල භාෂාවේ ළමයි රීතියක් තියෙනවා. මේ මූර්ධජල තියෙනවානේ. මූර්ධජල මෙහෙම හල් කරලා ලියන්නේ නැහැ. හොඳට හිතර ගන්න. මූර්ධජල හල් කරලා ලියන්නේ නැහැ. බැරි වෙලාව සිංහල වචන ලියනකොට ල හල් කරලා ආවොත් ඒක මොකක් වෙන්න ඕනේද? දන්තජ ඉල් වෙන්න ඕනේ. හල්වන ල එකක් આવොත් ඒක දන්තජ ඉල් වෙන්නත් ඕනේ. ඒත් එක්කම මේකත් හිතේ තියාගන්න. ඒකත් එක්ක එන ල දන්තජ ල වෙන්න ඕනේ. ඇල්ල මල්ලි සල්ලි කොල්ලා. අප්‍රාණවාචී ඇතැම් පද බහුවචන කර ගැනීමේදී එක් කරන වල් ප්‍රත්‍යයේ ල කාරය දන්තජ වේ. අප්‍රාණවාචී කියන්නේ පණ නැති උයරට. ඇතැම් පද බහුවචන. දැන් පණ නැති සමහර ඒවා බහුවචන කරනකොට වල් කියන ප්‍රත්‍ය එකතු කරලා තමයි බහුවචන කරන්නේ. තේරුණාද? පණ නැති ඒවා බහුවචන කරනකොට සමහර වෙලාවට මොකද කරන්නේ? මේ වල් කියන එක එකතු කරනවා. ඒ වල් කියන ප්‍රත්‍යයට එන ල මොකක් වෙන්න ඕනේද? දන්තජ ල වෙන්න ඕනේ. ගේ ගෙවල්, දොර දොරවල්, පාර පාරවල්, වල වලවල්. නොමේරු හෙවත් ලපටි යන තේරුම දීමට බොහෝ විට යෙදෙන්නේ මූර්ධජල අක්ෂරයයි. නොමේරු කියන්නේ අපි එලසි කියලා කියන්නේ. එතකොට ඒ තේරුම් දෙන වචන වලට ගොඩක් වෙලාට එන්නේ මොන ලද? මූර්ධජල. ලදරුවා, ලපටි, පැලය, ලාමක, මොලකැටි, ලාබාල, ලාපාට, ලහිරු. ළමයා සමූහාර්ථ වාචි. මම මේක සමූහාර්ථ වාචි පාඩම ග්‍රාම පාඩම කියලා දෙනවත් මේක මම පැහැදිලි කරා චුට්ටක්. සමූහාර්ථ වාචි පදවල ල කාරය මූර්ධජ වේ. දැන් සමූහාර්ථ වාචි පද තියෙන කූටත් එක්කම් මරෆුත් ෂොට්කල් ඒකේ මූර්ධජල එන ල එන සමූහාර්ථ වාචි පද තියෙනවා. එතකොට ල එන සමූහාර්ථ වාචි පද වලට මොන ලද එන්න ඕනේ? මූර්ධජල. මුල, පෙළ, වැල, රැළ. ඒත් එක බලන්න එහෙත් කැල යන සමූහාර්ථ වාචි පදයට පමණක් දන්තජලය යෙදේ. ඒත් මේ කැල කියන එක සමූහාර්ථ වාචි පදයක්. ඒකට මූර්ධජල යෙදෙනවද? නැහැ. දන්තජල තමයි යෙදෙන්නේ. පිළි මුලට යෙදෙන බොහෝ අවස්ථාවල මූර්ධජල කාරය යෙදේ. පිළි කියලා දැන් සිංහල වචනයක පිළි කියන එක ඉස්සරෝම මුලින්
ආවත් ඉස්සරහෙන් ආවොත් ගොඩක් වෙලාවට මොන ලද එන්නේ මූර්ධජ ල. පිළිගැනීම, පිළිකුල්, පිළිපදින, පිළිවෙල. මෙතන මූර්ධජ, මෙතන මූර්ධජ. පිළියෙල. මෙතන මූර්ධජ, මෙතන දන්තජ. පිළිකා, පිළිමය, පිළිබඳ, පිළිරුව, පිළියම්, පිළිතුර. එහෙත් දන්තජලී යෙදෙන අවස්ථාද තිබේ. දැන් මූර්ධජලී තමයි යෙදෙන්නේ කියලා කිව්වා. පිළි කියන එකට ඒ දන්තජලී යන අවස්ථාවක් තියෙනවා. ඉස්පිලි, ඇදපිලි, මොනරපිලි, පාපිලි, තිප්පිලි, ඇස්පිලි. මූර්ධජල, දන්තජල අක්ෂර එක ළඟ යෙදෙන විට පළමු අක්ෂරය මූර්ධජල වේ. මූර්ධජල, දන්තජල මේ ල දෙකම එක ළඟ එක වචනයක එනවා නම් ඉස්සරෝම එන ල මොකක් වෙන්න ඕනේද? මූර්ධජල වෙන්න ඕනේ. බලන්නකො මේ යෙදিলা තියෙන හැටි. ඉස්සරෝම එන්නේ මේ දෙකම එක ළඟ යෙදিলা තියෙන මේ ල දෙකක්. ඒතර ඉස්සරෝම එන ල මූර්ධ වෙන්න ඕනේ. නලල, පළල, වලලු, බලලා, උලෙල, කැලෙල. මෙම වචනවල එසේ නොයද. දැන් මෙතන කිව්වා මෙහෙමයි යෙදෙන්නේ කියලා. මේ වචනවල එහෙම එන්නේ නැහැ. කලල්, මලල කීඩා, කුකුලල, කලල් රූපය, ලලන, ලාලන. ඉතින් ළමයි ඔන්න මම ඔයාලටම කියලා මේ රීති ටික පේපර් එකකට ගත්තා අවශ්‍ය ටික. මේක නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඇතුළත් කරන්නේ නැහැ. ගොඩක් තියෙන හන්දා පෝස්ට් කරලා තියෙන ළමයි. පෝස්ට් දෙකක් ඇති. අනිවාර්යයෙන්ම ඔයාලා ඒක බලලා සටහන් කරගන්න අවශ්‍ය නැහැ කියලා හිතන්න එපා. පාර්ට් 1 පේපර් එකට ප්‍රශ්න 8ක් අහනවා. නිවැරදි අකුර තියෙන වචනේ තෝරන්න දෙනවා. ඒ වගේම නිවැරදි උච්චාරණය. ඒ උච්චාරණය ඇහුවට නිවැරදි අකුර තියෙන්නත් ඕනේ. ඒ හන්ද අනිවාර්යයෙන් මේ රීති අපි ඉගෙන ගන්න ඕනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.